අයිබෝන් අපි හවම නවෝත්පාදනය කියන වචනේ අහලා තියෙනවා. ඒත් ඇත්තටම අලුත් අදහසක් කියන්නේ මොකද්ද? ඒක ලෝකෙම වෙනස් කරන දෙයක් බවට පත්වෙන්නේ කොහොමද? හරි අපි අද මේ කතාවේ ගැඹුරටම යමු. මේ මූලික සංකල්ප ටික හරියටම තේරුම් ගන්න. හරි. අපි එන නවෝත්පාදනය කියන එකේ මූලිකම කරුණු ටික කඩලා බලමු. හැබැයි මේ ගමන පටන් ගන්න කලින් අපි අනිවාර්යයෙන්ම පැහැදිලි කරගන්න ඕන හරිම තීරණාත්මක වෙනසක් තියෙනවා. මුලින්ම මතක තියාගන්න ඕන දේ තමයි මේක. නිපයුම සහ නවෝත්පාදනය කියන්නේ දෙකක්. එකක් නෙවෙයි. මේ දෙක පටලවා ගන්න හොඳ නෑ. නිපයුමක් කියන්නේ හිතන්නකෝ හිස් කොළයක් වගේ. එතනින් අලුත්ම දෙයක් මීට කලින් කවුරුත් දැකලා නැති හිතලවත් නැති දෙයක් නිර්මාණය කරන එක තමයි නිපයුම කියන්නේ. ඒක තමයි පළවෙනි පියවර. හැබැයි නවෝත්පාදනය කියන්නේ ඒක නෙවෙයි. ඒක ඊළඟ පියවර. අලුත් අදහසක් හරි සමහර විට පරණ අදහසක් හරි අරගෙන ඒකෙන් මිනිස්සුන්ට වටිනාකමක් ප්‍රයෝජනයක් තියෙන දෙයක් හදන ක්‍රියාවලියට තමයි අපි නවෝත්පාදනය කියන්නේ. ඔන්න ඔතන තමයි වැදගත්ම වෙනස තියෙන්නේ. පැහැදිලි නේද? නිපයුම කියන්නේ අලුතින්ම දෙයක් බිහි කරන එක. නවෝත්පාදනය කියන්නේ ඒ බිහි කරපු දේ අරගෙන ඒක තව දියුණු කරලා පාරිභෝගිකයට වටිනාකමක් එකතු කරන එක. හොඳම උදාහරණයක් තමයි මයික්‍රෝප්‍රොසෙසරය. ඒක නිකම්ම නිපයුමක්. හැබැයි ඒකෙන් පස්සේ වෙච්ච දේ තමයි නවෝත්පාදනය. ඒක දිගින් දිගටම දියුණු කරලා අන්තිමට අපේ පරිගණකවල ඉඳන් අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එක දක්වා හැම දෙයකටම පණ දුන්නේ අන්නේ නවෝත්පාදන ක්‍රියාවලිය. තවත් සුපිරි උදාහරණයක් තමයි අපි කවුරුත් දන්න GUI එක. ඒ කියන්නේ චිත්‍රක පරිශීලක අතුරු මුහුණත. ඒක මුලින්ම හැදුවේ Xerox සමාගම. ඒක නිපයුම. හැබැයි ඒක අපේ ගෙවල් වලට සාමාන්‍ය මිනිස්සු අතට ගෙනාවේ Apple සමාගම. අන්න ඒක තමයි නවෝත්පාදනය කියන්නේ. ඒකෙන් තමයි පරිගණක ලෝකයම වෙනස් වුනේ. හරි. දැන් අපිට නිපයුමයි නවෝත්පාදනයයි අතර වෙනස පැහැදිලි. ඒත් හැම නවෝත්පාදනයක්ම එක වගේද? නෑ. ඒවයිත් විවිධ වර්ග තියෙනවා. අපි ඒ ගැන බලමු. මේ නවෝත්පාදන වර්ගීකරණය කරන්න පුළුවන් එක විදිහක් තමයි ඒකෙන් වෙනස් වෙන ප්‍රමාණය. එහෙම නැත්නම් ඒකේ ස්කේල් එක අනුව. අපි ඒ පැත්තෙන් බලමු. ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි වර්ධක නවෝත්පාදනය. ඒ කියන්නේ දැනටමත් තියෙන දෙයක් පොඩ ටිකෙන් ටික හොඳ කරන එක. අනිත් එක තමයි විප්ලවීය නවෝත්පාදනය. ඒක කියන්නේ සම්පූර්ණයෙන්ම අලුත් වෙළඳපොලේ නීති රීති පවා වෙනස් කරන ලොකු පිම්මක්. හොඳයි. මේ වගේ නවෝත්පාදන කරන්න අදහස් එන්නේ කොහෙන්ද? මේවා නිකන් අහසින් පාත් වෙනවද? නෑ. පීටර් ඩ්‍රකර් කියන කළමනාකරණ ගුරුතුමා මේකට ප්‍රධාන මූලාශ්‍ර 7ක් හඳුන්වලා දෙනවා. ඩ්‍රකර් කියන විදිහට නවෝත්පාදන කියන්නේ අහම්බයක් නෙවෙයි. ඒවා හොයාගන්න පුළුවන්. මේ මූලාශ්‍ර 7 හරියට අවස්ථා හොයන්න දාන කණ්ණාඩියක් වගේ. අනපේක්ෂිත සිදුවීම්, අපි හිතන දෙයි ඇත්තටම වෙන දෙයි අතර තියෙන පරස්පරතා, ක්‍රියාවලියක තියෙන අවශ්‍යතාවයක්, වෙළඳපොලේ වෙනස් වීම මේ හැම තැනම නවෝත්පාදනයට ඉඩ තියෙනවා. අපි දැන් මේ මූලාශ්‍ර වලින් පළවෙනි එක සමහර විට හිතාගන්නත් බැරි තරම් රසවත් මේක ගැන ටිකක් ගැඹුරින් බලමු. ඒ තමයි අනපේක්ෂිත දේ. හිතන්න ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ගේ අපිලිවෙලට තිබ්බ විද්‍යාගාරය ගැන. අහම්බෙන් අපිරිසිදු වුණු පෙට්‍රිදීසියක්. අන්න ඒකෙන් තමයි ලෝකයේ පළවෙනිම ප්‍රතිජීවකය. ඒ කියන්නේ පෙනිසිලින් හොයාගන්නේ. වෛද්‍ය විද්‍යාව සදාටම වෙනස් කරපු කවුරුත් බලාපොරොත්තු නොවුණු සාර්ථකත්වයක්. අනපේක්ෂිත සාර්ථකත්වය වගේම අනපේක්ෂිත අසාර්ථකත්වයක්ම නවෝත්පාදනයට මඟ පාදනවා. හෘදය රෝගයකට බෙහෙතක් හදන්න ගිහින් ඒකට වැඩ කළේ නෑ. ඒත් ඒකේ අතුරු ප්‍රතිඵලයක් නිසා සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රශ්නයකට විසඳුමක් ලැබිලා ඒ බෙහෙත ලෝක ප්‍රසිද්ධ වුණා. අසාර්ථකත්වයට අවස්ථාවක් වෙන්න පුළුවන් කියන එකට හොඳම උදාහරණයක්. හැබැයි හැම නවෝත්පාදනයක්ම අහම්බෙන් වෙන්නේ නෑ. ඩ්‍රකර්ගේ තුන්වෙනි මූලාශ්‍රය තමයි ක්‍රියාවලිය අවශ්‍යතාවය. මෙතනදි වෙන්නේ පවතින ක්‍රමයක තියෙන අඩුපාඩුවක් නැත්නම් හිඩසක් පුරවන්න ඕන කියන පැහැදිලි අවශ්‍යතාවය නිසාම අලුත් දෙයක් බිහි වෙන එක. හෙන්රි ෆෝඩ්ගේ කාර්යකලස් කරන පේලිය වගේ. හරි, එහෙනම් අපි මේ කතා කරතු හැම දෙම එකට එකතු කරලා සම්පූර්ණ චිත්‍රය දිහා බලමු. මේ තමයි නවෝත්පාදනය කියන මාතෘකාව තේරුම් ගන්න තියෙන මූලිකම කුළුණු ටික. විභාගයකට වුණත් මේ ටික හරියටම දැනගෙන ඉන්න එක අත්‍යවශ්‍යයි. ඉතින් මේ තමයි සම්පූර්ණ සාරාංශය. අපි මුලින්ම කතා කළා නිපයුමයි නවෝත්පාදනයයි අතර තියෙන වෙනස. ඊට පස්සේ නවෝත්පාදන වර්ග දෙකක් බැලුවා. පොඩි දියුණු කිරීම කරන වර්ධක සහ ලොකු පිම්මක් පනින විප්ලවීය කියන වර්ග. ඒ වගේම මෙතන තියෙනවා මොඩියුලර් සහ ආකෘතිමය කියලා තවත් වර්ගීකරණයක්.
මොඩියුලර් කියන්නේ පද්ධතියකේ එකම එක කොටසක් විතරක් වෙනස් කරන එක. හැබැයි ආකෘතිමය කියන්නේ ඒ කොටස් එකිනෙකට සම්බන්ධ වෙන විදිහම, ඒ කියන්නේ සම්පූර්ණ සෙලස්මම වෙනස් කරන එකට. ඉතින් ඩ්‍රකගේ මූලාශ්‍ර 7න් අදහස් හොයාගන්න තැන ඉඳන් මේ හැමදේම ක්‍රමානුකූලව කළමනාකරණය කරන එකට තමයි අපි නවෝත්පාදන කළමනාකරණය කියන්නේ. මේ තමයි හරය. මේ හැමදේම අවසානයේ අපිව එක ප්‍රශ්නයක් ළඟ නතර කරනවා. අද මේ වේගයෙන් වෙනස් වෙන ලෝකේ ඩ්‍රකර් කිව්ව මූලාශ්‍ර 7න් අපේ අනාගතය වෙනස් කරන බලවත්ම එන්ජින් එක වෙන්න මොකක්ද දෙන්නේ?